නේද? ඔන්න ගොඩම ගොඩ කාලෙකට පස්සේ පුංචිම පුංචි බ්ලොග් එකක් අරගෙන මම ඔයාලව බලන්න ආවා. ඉස්සරහට එන ලස්සන කාලයක් වෙනුවෙන් මේ දවස්වල ඔයාලට vlog ගේන්න බැරි වුණාට ඔයාලා කවුරුත් මා එක්ක තරහ නැහැ කියලා මම දන්නවා. ඉතින් මාත් එක්ක හැමදාමත් ආදරෙන් රැඳිලා ඉන්න ඕනේ. උදේ පාන්දරම ලෑස්ති වෙලා කිරි ආහාරත් සකස් කරගෙන අපි දෙන්න අපේ ජීවිතයේ ලස්සනම සුබ පණිවිඩය අරගෙන ශ්‍රී දළදා වහන්සේ වඳින්න ගියා. සීතල හුළඟයි තේවා හඬයි මල් වට්ටියෙන් එන සුවඳයි හිතේ නගින සැනසීමයි කියන්නේ කෙතරම්ම හිත නිවන භාවනාවක්ද කියලා කිරි ආහාර පූජාවට අලුයම දළදා මාලිගාවට ගිය කෙනෙක් මගේ මේ කතාවට සාක්ෂි වෙනවා ඇති. මං වගේම ඔයත් මේ හැඟීම විඳින්න ආසයි කියලා මම දන්නවා. අවරට නොයනා හිරු දෙක හඬනා හිරු රැස්ස ගවුවා ඉන්නද කියලා කඳුලක් නැව්වා ඉන්නට මාමගේ මුවදවත දුන්නා හාසකම නුඹ දැක මුලාවී නිරුතක කතරේ තනි වූදා තනි තරුවක් නිවැරදි පාරකීවා කතරින් එන මග මට කීවා හවසකමා. දළදා වහන්සේ වැඩ සිටින ඉහළ මහලේ වන්දනාකරුවන් ගොඩක් හිටියගින්දා අපි ගාථා කිව්වේ බුද්ධ මන්දිරේ ඉඳගෙන. මම නම් මෙතන ඉඳගෙන ඉන්න ගොඩාරියක් ආසයි. ඇයි කියන්න නම් දන්නේ නැහැ. ඒත් එතනදි මාර සැනසීමක් මගේ හිතට දැනෙනවා. පත්තිරිප්පුව වඳින්න ගියාම ස්වාමින් වහන්සේ අපිට දුන්න පිරිත් නූලත් අපි එතනදි තමයි අතේ බැන්දේ. ඉක්මනින් තවත් ලස්සන දවසක ඔයාලා හමු වෙන්න එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. මගේ මේ පුංචි vlog එක බලුව ඔයාලා හැමෝටම ආදරෙයි.